ආයිබෝන්. ඔන්න මේ වීඩියෝ එක අරන් එන්නේ අපි 2025 O level ලියන ඔයාට. ඔයාගේ ICT සබ්ජෙක්ට් එකේ වැදගත්ම පාඩමක් තමයි නම්බර් සිස්ටම් කියන්නේ. හරි. මේක පේපර් එකට විතරක් නෙවෙයි. ඔයා ICT ඉගෙන ගන්න මුළු කාල සීමාවටම ඉතාම වැදගත්. හරි. මොකද ICT වල පදනම වැටෙන්න මේක එකේ හේතුවක්. හරි. අපි සිද්ධාන්ත ගැන වැඩි කතා කරන්නේ නැතුව පොඩි රිවිෂන් එකක් කරගෙන යමු මේ පාඩමේ. හරි. නම්බර් සිස්ටම් පාඩමේ අත්‍තරම ඔයා ඉගෙන ගන්නේ පරිගණකයක් දත්ත නිරූපණය කරන විදිය. අපි දැන් ඔය කතා බහ කරද්දි කියන්නේ මේකට නම්බර් සිස්ටම් පාඩම කියලානේ. ඇත්තටම මේ පාඩම නම්බර් සිස්ටම් නෙමෙයි. ඇත්තටම මේ පාඩම data representation. ඒ කියන්නේ මේක අපි කතා කරන්නේ මේ පරිගණකයක් data පෙන්නන විදිය. දත්ත නිරූපණය කරන විදිය. හරි. මේකෙදී අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් මේ සංඛ්‍යා පද්ධති ගැන. ප්‍රධාන සංඛ්‍යා පද්ධති 4ක් තමයි අපි ඉගෙන ගන්නේ. හරි. ඒ 4 තමයි මෙන්න මේවා. අපි එතනින්ම පටන් ගමු. සංඛ්‍යා පද්ධති 4 තමයි දශමය, ද්විමය, අෂ්ටමය, ෂඩ් දශමය කියන්නේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් decimal, binary, octal, hexadecimal. මේ සංඛ්‍යා පද්ධති 4 වෙනස් වෙන්නේ ඒ සංඛ්‍යා පද්ධතිය ඇතුලේ අපි භාවිතා කරන සංකේත වලින්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දශමය කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී ගණන් හදන්න ප්‍රායෝගික දේවල් වලදී භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය. හරි. අපි දන්නවා අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන මෙන්න මේ ඉලක්කම් ටික. 3 4 5 6 7 8 9. ඔන්න ඔය සංකේත ටික තමයි අපි එදිනෙදා ජීවිතයේදී ගණිතමය දේවල් කරන්න භාවිතා කරන්නේ. මේ සංඛ්‍යා පද්ධතියට අපි කියනවා දශමය සංඛ්‍යා පද්ධතිය කියලා. හරි. බලන්න මෙන්න මේ සංඛ්‍යා පද්ධතියේ තියෙනවා සංකේත 10ක්. බිංදුවේ ඉඳන් පටන් ගත්තාම 9 විදි සංකේත 10ක් තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 10යි කියලා. හරි. පාදය කියන්නේ බේස් වැලියු එක. ඒක කොහොමද වැදගත් වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. හරි. බේස් වැලියු එක. එහෙනම් අපි භාවිතා කරන සංඛ්‍යා පද්ධතියේ සංකේත 10ක් තියෙනවා. ඒ නිසා යාගේ පාදය 10යි. ද්විමය සංඛ්‍යා පද්ධතිය කියන්නේ පරිගණකය භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය. එයාට තියෙන සංකේත දෙකයි. පරිගණකය හැම වැඩක්ම කරන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක භාවිතා කරලා. මේ values දෙක භාවිතා කරලා. හරි. එයාට තියෙන සංකේත දෙකයි නිසා අපි කියනවා එයාගේ පාදය කීයයි කියලාද? 2යි කියලා. හරි. එහෙනම් වලට තේරෙනවා සංකේත ගාන මත තමයි පාදය තීරණය වෙන්නේ. ඊළඟ අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියන්නේ සංකේත 8ක් තියෙන එකක්. මේ බලන්න. 0 1 2 3 4 5 6 7. මෙන්න එයාට තියෙන සංකේත ටික. ඒ නිසා එයාගේ පාදය කීයයි වෙනවද? අන්න පාදය 8යි වෙනවා. තව සංඛ්‍යා පද්ධතියක් තියෙනවා ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය කියලා. අපි කියනවා ඉංග්‍රීසියෙන් hexadecimal number system එක. මේකට තියෙනවා සංකේත 16ක්. මේ බලන්න. 3 4 5 6 7 8 9 10 11 12 ඒ ටික ලියන්න බෑ අපිට. ඇයි? අපි ලියන්නේ තියෙන සංකේතනේ. දැන් 10 කියන්නේ සංකේතයක් නෙවෙයි. 10 ලියද්දී අපි අයත් ලියන්නේ 1.0යි. ඒ නිසා අපි මෙතන 10 වෙනුවට A අකුර ලියමු. ඒක තනි සංකේතයක්. 11 වෙනුවට B ලියමු. 12 වෙනුවට C ලියමු. 13 වෙනුවට D ලියමු. 14 වෙනුවට E ලියමු. 15 වෙනුවට අපි F ලියමු. එහෙනම් ඔන්න දැන් මෙතන සංකේත 16ක් තියෙනවා. ඒ නිසා මෙයාගේ පාදයේ කීයක් වෙනවද? 16ක් වෙනවා. ඔන්න ඔය සංඛ්‍යා පද්ධති 4 තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. හරි. දැන් අපි යන් තවත් වැදගත් කොටසකට. O level syllabus එකේ හැටියට ඔයාගේ පාඩමේ ලොකු ප්‍රමාණයක් ආවරණය වෙනවා මෙන්න මේ මාතෘකාවෙන්. හරි. ඒ තමයි සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය. ඒ කියන්නේ විභාගෙදී ඔයාට දෙනවා යම්කිසි සංඛ්‍යා පද්ධතියකින් සංඛ්‍යාවක් වෙනත් සංඛ්‍යා පද්ධතියකට හරවන්න කියලා. ඒ කියන්නේ එක්ක ඩෙසිමල් සංඛ්‍යාවක් දීලා ඔයාට කියනවා මේක බයිනරි කරන්න කියලා. ඔක්ටල් එකක් දීලා කියනවා මේක හෙක්සා කරන්න කියලා. හරි. ඔන්නෝකට අපි කියනවා සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කියලා.
මේක ගොඩක් අය පටල ගන්න දෙයක්. හේතුව තමයි සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කිව්වහම මේක එන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඇයි ගොඩක් කියන්නේ? මේ බලන්නකො මේ වැඩි. දැන් අපි දන්නවනේ අපිට සංඛ්‍යා පද්ධති 4ක් තියෙනවා කියලා. මේ සංඛ්‍යා පද්ධති 4 එක එක විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ විභාගෙදී ඔයාලට දෙන්න පුළුවන් ඩෙසිමල් සංඛ්‍යාවක් දීලා බයිනරි කරන්න කියලා. එහෙම නැත්නම් ඩෙසිමල් සංඛ්‍යාවක් දීලා හෙක්සා කරන්න කියනවා. එහෙම නැත්නම් ඩෙසිමල් සංඛ්‍යාවක් දීලා ඔක්ටල් කරන්න කියනවා. එතනම 3යි. තව තියෙනවා. මේකේ අනිත් පැත්ත තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බයිනරි සංඛ්‍යාවක් දීලා ඔයාලට ඩෙසිමල් කරන්න කියනවා. හෙක්ස සංඛ්‍යාවක් දීලා ඩෙසිමල් කරන්න කියනවා. ඔක්ටල් සංඛ්‍යාවක් දීලා ඩෙසිමල් කරන්න කියනවා. අන්න එතනත් 3යි. ඉවරද? ඉවර නෑ. මේ බලන්න. බයිනරි සංඛ්‍යාවක් දීලා ඔක්ටල් කරන්න කියනවා. බයිනරි සංඛ්‍යාවක් දීලා හෙක්සා කරන්න කියනවා. අයත් දෙකක් එකතු වුණා. අය ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඔක්ටල් සංඛ්‍යාවක් දීලා බයිනරි කරන්න කියනවා. හෙක්ස සංඛ්‍යාවක් දීලා බයිනරි කරන්න කියනවා. අන්න එතනත් දෙකයි. තවත් තියෙනවා මේ ඔක්ටල් සංඛ්‍යාවක් දීලා හෙක්සා කරන්න කියනවා. හෙක්ස සංඛ්‍යාවක් දීලා ඔක්ටල් කරන්න කියනවා. දෙකයි. ඔක්කොම කීයයිද? ඔක්කොම 12ක් තියෙනවා. එහෙනම් ඔයාලට විභාගෙදී ප්‍රශ්නය දෙන්න පුළුවන් විදි 12ක් තියෙනවා. නේ? මොකක් හරි සංඛ්‍යා පද්ධතියකින් දෙනවා වෙන එකකට හරවන්න කියලා. මේ 12ට මේ පරිවර්තන 12ට ක්‍රම 12ක් තියෙනවා. ඇත්තටම ක්‍රම 12ක්ම නෙවෙයි මේවා සමානයි. නමුත් පටලෙනවා ඔයාලට ගොඩක් කරලා පැටලෙනවා මේවා. හරි ඒ නිසා මම කියලා දෙනවා මේ 12න් මොකාවක් ගොඩ දාගන්න පුළුවන් එක ක්‍රමයක්. හරිද? මේ අහගන්නකො. මේ වැඩේදී ඔයා පොඩි දෙයක් ඔළුවේ තියාගන්න ඕනේ. හරි? ඒ තමයි මෙන්න මේක. දැන් අපි ඉගෙන ගත්ත මේ සංඛ්‍යා පද්ධති 4 මම චුට්ටක් වර්ග කරනවා. හරි? මෙන්න මෙහෙම මතක තියාගන්න. දැන් අපි ඉගෙන ගත්තනේ සංඛ්‍යා පද්ධති 4ක්. මොනවද? මෙන්න මේවා. එකක් තමයි අපි එදිනෙදා භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල්. 10 පාදයේ දශමය සංඛ්‍යා පද්ධතිය. දශමය සංඛ්‍යා පද්ධතිය. අනිත් එක තමයි පරිගණකය භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය බයිනරි. අපි කියනවා ද්විමය සංඛ්‍යා පද්ධතිය. අනිත් එක තමයි ඔක්ටල්. අපි කියනවා අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අවසාන එක තමයි හෙක්සා. අපි කියනවා ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. හරි. මෙන්න මේ සංඛ්‍යා පද්ධති 4 මම වර්ග කරනවා. කොහොමද මම වර්ග කරන්නේ? මම මෙන්න මේ දශමය සංඛ්‍යා පද්ධතියට කියනවා අදින් පස්සේ දන්නා සංඛ්‍යා පද්ධතිය කියලා. දන්නා එක. අපි දන්නවා කියන අර්ථය. ඇයි මම එහෙම කියන්නේ? ඒක සාධාරණයිද? ඔව් අතිශය සාධාරණයි. ඇයි? ඔයා 3 වසරේ ඉඳන් පටන් ගත්ත පාර මේ වෙනකන් කරපු හැම දෙයක්ම කරේ ගණිතමය වශයෙන් කරපු හැම දෙයක්ම කරේ මේ සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරලා. ඔයා හොඳටම දන්න සංඛ්‍යා පද්ධතිය තමයි දශමය සංඛ්‍යා පද්ධතිය. ඒ නිසා මම එයාට කියනවා දන්නා සංඛ්‍යා පද්ධතිය කියලා. එහෙනම් අනිත් තුන අපිට අලුත්. ඒ නිසා මම ඒවාට කියනවා නොදන්නා සංඛ්‍යා පද්ධතිය කියලා. හරි? ඔන්න මම එහෙනම් වර්ග කරගත්තා සංඛ්‍යා පද්ධති 4. දශමය සංඛ්‍යා පද්ධතියට මම කියනවා දන්නා සංඛ්‍යා පද්ධතිය. අනිත් සංඛ්‍යා පද්ධති තුනට මම කියනවා නොදන්නා සංඛ්‍යා පද්ධතිය. ඇයි මම මෙහෙම කියන්නේ? එහෙම කියනකොට එහෙම කියන නිසා ඇත්තටම හරි? එහෙම නමක් දාගත්ත නිසා මට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න. එහෙම නමක් දාගත්ත නිසා මට පුළුවන් වෙනවා අපි මෙතන කතා කරපු මේ පරිවර්තන 12 තියෙන්නේ. ඒ 12 විදි 3කින් ලියන්න. මේ බලන්න. මට ලියන්න පුළුවන් මෙහෙම. දන්නා සංඛ්‍යා පද්ධතියෙන් නොදන්නා සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය කරනවා. මොකද්ද ඒ කියන්නේ? දන්නා සංඛ්‍යා පද්ධතිය කියලා අදහස් කරන්නේ දශමයනේ. නොදන්නා කියලා අදහස් කරන්නේ අනිත් ඒවානේ. එහෙනම් දශමය එකකින් වෙනත් එකකට කියන එක.
තව වර්ගයක් මට දාන්න පුළුවන්. තව පරිවර්තන සෙට් එකක්. නොදන්නා සංඛ්‍යා පද්ධතියකින් දන්නා සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ දශමය නොවන වෙනත් එකකින් දශමය සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය කරනවා. හරි. තව එකක් මට ලියන්න පුළුවන් මෙහෙම. නොදන්නා සංඛ්‍යා පද්ධතියෙන් තවත් නොදන්නා සංඛ්‍යා පද්ධතියකටම පරිවර්තනය කරනවා. ඒ කියන්නේ නිකන් අෂ්ටමය එකක් ෂඩ්දශමය කරනවා වගේ වැඩක්. අෂ්ටමය කියන්නේත් නොදන්න එකක්. ෂඩ්දශමය කියන්නේත් නොදන්න එකක්. එහෙනම් ඒක නොදන්න එකක් තවත් නොදන්න එකට හැරවීමක්. හරි. මම මේවා ඉස්සරහින් චූටි වාක්‍යයක් ලියන්නම්. ඔයා මේ වාක්‍යයේ තේරුම ගැන දැම්ම හිතන්න එපා. හරිද? දන්නා සංඛ්‍යා පද්ධතියෙන් නොදන්න එකට හරවනවා. මම ලියනවා මෙහෙම. නොදන්නා සංඛ්‍යා පද්ධතියෙන් බෙදන්න කියලා ලියනවා. වැඩි හිතන්න එපා. නොදන්න එකක් දන්න එකට හරවනවා. මම ලියනවා ස්ථානීය අගය. හිතන්න එපා එච්චර ගැන. නොදන්න එකක් තවත් නොදන්න එකට හරවන්න. මම ලියනවා කාණ්ඩ කිරීම කියලා. දැන් මම මේ ලිව්ව දේවල් ටික ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක මම දන්නවා. හරි? ඉවසීමෙන් ඉමු. දැනට අපි කරේ මොකක්ද? අපිට තිබ්බ සංඛ්‍යා පද්ධති හතරක්. මම මේ සංඛ්‍යා පද්ධති හතර වර්ග කරා දෙකකට. මොනවද? දන්නා සංඛ්‍යා පද්ධතිය සහ නොදන්නා සංඛ්‍යා පද්ධතිය. ඒ අනුව මට අර අපි කතා කරපු පරිවර්තන 12 වාක්‍ය තුනකින් ලියන්න පුළුවන්. දන්න එකක් නොදන්න එකට, නොදන්න එකක් දන්න එකට, නොදන්න එකක් නොදන්න එකට. තාම පැහැදිලි. මොකද්ද මේ කරන්න කියලා තාම පැහැදිලි. මේ බලන්න. අපි ගානකට යමු. බලන්න පළවෙනි ගාන. පළවෙනි ගානේ මට තියෙනවා දශමය සංඛ්‍යාවක් දීලා මේ. දශමය සංඛ්‍යා පද්ධතියෙන් සංඛ්‍යාවක් දීලා තියෙනවා. 54. ඒක හරවන්න කියනවා මොකේටද? ද්විමය සංඛ්‍යාවකට. දැන් චුට්ටක් අර අපි වාක්‍ය ගැන හිතන්න. වාක්‍ය ගැන. දශමය කියන්නේ ඩෙසිමල් කියන්නේ අපි දන්නා සංඛ්‍යා පද්ධතියනේ. ද්විමය කියන්නේ නොදන්නා සංඛ්‍යා පද්ධතිය. එහෙනම් මේ තියෙන්නේ දන්නා සංඛ්‍යාවක්. මේ තියෙන්නේ නොදන්නා සංඛ්‍යාවක්. එහෙනම් අපේ වාක්‍ය මොකක්ද? දන්න එකකින් නොදන්න එකකට හැරවීම. මේ දන්න එකකින් නොදන්න එකකට හැරවීම. බලන්න. අපි මෙතන ලිව සෙට් එකක් මේ. දන්න එකකින් නොදන්න එකට හරවන්න. මොකද අපි කරන්නේ? නොදන්න එකෙන් බෙදනවා. අන්න. දැන් බලන්න මේක දිහා. මේ දන්න එකකින් නොදන්න එකකට හරවන්න අපි කරන්නේ නොදන්න එකෙන් බෙදන එක. ඒත් අපැහැදිලි. මේ බලාගන්න මං කියලා දෙන්න. දන්න එකෙන් නොදන්න එකට හරවන්න අපි කරන්නේ නොදන්න එකෙන් බෙදන එක. දැන් මේක නේද නොදන්න එක. එහෙනම් මොකෙන්ද බෙදන්නේ? දෙකෙන් බෙදනවා. 54 අපි බෙදමු දෙකෙන්. 54 දෙකෙන් බෙද්දාම කීයයිද? 27යි. ඉතිරි නෑ. බෙදනවා දෙකෙන් 13යි. ඉතිරි 1යි. ඇයි? 13ේව දෙකක් 26යිනේ. එහෙනම් 27 දෙකෙන් බෙද්දාම 13යි ඉතිරි 1යි. අයත් බෙදනවා දෙකෙන් 6යි. 6 වරක් දෙක 12යිනේ. එහෙනම් එකක් ඉතිරි. අයත් බෙදනවා දෙකෙන් 6ට දෙකේව 3යි. ඉතිරි නෑ. අයත් බෙදනවා දෙකෙන් 3ට දෙකේව 1යි. ඉතිරි 1යි. අයත් බෙදනවා දෙකෙන් 1ට දෙකේව නෑ. ඒ 1 ඉතිරි වෙනවා. මෙන්න මෙහෙම පහළ ඉඳන් උඩට අපි ලියනවා උත්තරේ. මේ බලන්න. අපිට ඊට මදි වෙයි නේද මෙතන දාගත්තොත්. මෙතන මම ලියන්නම්. එහෙනම් මේ උත්තරේ මෙන්න 1.1.1.1.2 පාදයට මෙන්න උත්තරේ. හරි ලේසි. ඕක ඔයා හදලා තියෙනවා. ඒ නිසා ඔයාට ඕනේ මේක මතක තියාගන්න ක්‍රමයක්. මේ බලන්න. 10 කියන්නේ දන්න එකක්. අපි කලින් කතා කරා. ආයෙත් බලන්න. 2 කියන්නේ නොදන්න එකක්. දන්න එකකින් නොදන්න එකට හරවන්න අපි මොකද කරන්නේ? නොදන්න එකෙන් බෙදනවා මේ. දන්න එකකින් නොදන්න එකට හරවන්න අපි නොදන්නා එකෙන් බෙදනවා. ඒ නිසා මෙන්න
දන්න එකෙන් නොදන්න එක කරන් මම නොදන්න එක දැන් දෙකනේ දෙකෙන් බෙද්දා. ලස්සනයි. එන්න ඊළඟට අන්න එතනත් අපි ලස්සන දෙයක් තේරුම් ගන්න පුළුවන්. එතනත් තියෙන්නේ 10 පාදයෙන් නේ. දන්නද නොදන්නද දන්න. හරවන්න තියෙන 8 පාදයට. ඒක නොදන්න එකක්. එහෙනම් මේත් තියෙන්නේ කලින් වගේ එකක්මයි. දන්න එකක් නොදන්න එකට හරවන්න. වාක්‍ය මතක් කරලා බලන්න. දන්න එකක් නොදන්න එකට හරවන්න අපි මොකද කරන්නේ? නොදන්නා එකෙන් බෙදනවා. එහෙනම් 73 බෙදමු මේ පාර දෙකෙන්. දෙකෙන්ද බෙදන්නේ දැන්? නෑ. ඉතින් කලින් බෙද්දේ දෙකෙන්නේ. කලින් හරවන්න තිබ්බේ දෙකේ පාදයටනේ. එතන නොදන්නා එක දෙකනේ. දැන් නොදන්නා එක කීයද? 8නේ. ඒ නිසා අපි 8ෙන් බෙදමු. 8ෙන් බෙදමු. 73ට 8 ඒවා කීයක් තියෙනවද? 80ට නම් 8 ඒවා 10යි. එහෙනම් 9ක් වගේ ඇතිනේ. කීයද උඩ? 72යි. 9යි. 73ට 8 ඒවා 9යි. 9කට 72යි. ඒ කියන්නේ එකක් ඉතිරි. අයත් අපි බෙදනවා 8ෙන්. 9 8ෙන් බෙද්දාම 1යි. ඉතිරි 1යි. 1 බෙදනවා 8ෙන්. 1ට 8 ඒවා නෑ. ඒ 1 ඉතිරි වෙනවා. ඇයි මම මෙතනින් එහාට මේක බෙදන්නේ නැත්තේ? මේක බිඳුව නමයි බෙදලා වැඩක් නෑනේ. බිඳුව බෙද්දට බිඳුවමනේ. තේරුමක් නෑ. එහෙනම් 1යි 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 8 පාදයට බලන්න ඒකත් අර වගේම විසඳනවා මේ. දන්න එකක් නොදන්න එකට හරවන්න අපි නොදන්නා එකෙන් බෙදනවා. හරි. අපි යන් ටක් ගාලා ඊළඟට. බලන්න 67 10 පාදෙන් තමයි තියෙන්නේ. හරවන්න තියෙන්නේ 16ට. 10 පාදය කියන්නේ දන්නද නොදන්නද? දන්න. 16 කියන්නේ නොදන්න. එහෙනම් වාක්‍ය මොකක්ද? දන්න එකක් නොදන්න එකට හරවනවා. දන්න එකක් නොදන්න එකට හරවන්න මොකද අපි කරන්නේ? නොදන්නා එකෙන් බෙදනවා. අපි උඩ ලිව්වා. එහෙනම් අපි 67 අරගෙන මේකා බෙදනවා 16න්. බලන්න කොච්චර ලේසිද කියලා. 16න් බෙදමු 67. 16 ඒවා කීයක් තියෙනවද 64? 64ට නම් 16 ඒවා 4ක් තමයි තිබ්බේ ඒ කාලේ. තාමත් එහෙම තමයි. 16 32යි 32යි 32 64යි. එහෙනම් 3ක් ඉතිරි වෙනවා. 4 බෙදනවා අයත් 16න්. 4 16න් බෙදන්න පුළුවන්ද? බෑ. 4ට 16 වඤ්ඤයි. එහෙනම් ඒ 4ම ඉතිරි වෙනවා. 4යි 3යි 16 පාදයට. මේක 43 කියලා කියවන්න බෑ. හේතුව මේක 16 පාදයෙන් තියෙන්නේ. හරි. බලන්න ඒ තුනම මාර කම්ප්ලීට් නේ. ඒ තුනම හරිම පැහැදිලි. මේ බලන්න වෙච්චි වැඩේ. මේ තුනේම අපිට තිබ්බේ 10 පාදයෙන් යම් අගයක් දීලා ඒක වෙනත් පාදයකට හරවන්නනේ. 10 පාදය කියන්නේ දන්න. වෙනත් පාදයක් කියන්නේ නොදන්න. අපි උඩ ඉගෙන ගත්තා දන්න එකක් නොදන්න එකට හරවන්න අපි මොකද කරන්නේ? නොදන්නා එකෙන් බෙදනවා. ඒ නිසා මේ බලන්න මම මේක 2කින් බෙද්දා. මේක 8ෙන් බෙද්දා. මේක 16න් බෙද්දා. දැන් අර 12න් 3ක් කම්ප්ලීට්. හරි? අපි ඊළඟට. හරි. මේ බලන්න ඊළඟ එක. ඊළඟ එකේ පළවෙනි ගාන දිහා බලමු. පළවෙනි ගාන දිහා බලමු. මෙතන තියෙනවා දෙකේ පාදයෙන් නේ. දෙකේ පාදයෙන් තමයි තියෙන්නේ. දෙකේ පාදය කියන්නේ දන්නද නොදන්නද? අපි දන්නවා. ඒක නොදන්න එකක්. 10 පාදය කියන්නේ දන්න එකක්. එහෙනම් මේ මොකක්ද කරන්න තියෙන්නේ? නොදන්නා එකක් දන්න එකකට හරවන්න. මාත් එක්ක වැඩේ ඉන්නේ. නොදන්නා එකක් දන්න එකකට හරවන්නයි තියෙන්නේ. අපිට අමතකයි වගේ නම් අපි චුට්ටක් වාක්‍ය බලලෙමු. බලන්න. මෙන්න. නොදන්නා එකක් දන්න එකකට හරවන්න මොකක්ද අපි භාවිතා කරන්නේ? ස්ථානීය අගය කියලා එකක්. ස්ථානීය අගය කියලා එකක් භාවිතා කරන්නේ. බලමු අපි ඒක කොහොමද හැදෙන්නේ කියලා. මේ අහන්න. ඔය ස්ථානීය අගය ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි දැන් ඒකට ටයිම් එක ගන්න නැතුව ඉමු. මේ බලන්න අපිට තියෙන්නේ මෙන්න මෙහෙම අගයක්. මෙන්න මෙහෙම අගයක් අපිට තියෙන්නේ. මේක දෙකේ පාදයෙන් තමයි තියෙන්නේ. හරිද? දෙකේ පාදයෙන් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි යාට නොදන්නා සංඛ්‍යා පද්ධතිය කියලා කිව්වේ නේ.
එහෙනම් නොදන්න එකක් දන්න එකට හරවන්නයි තියෙන්නේ. මොකද්ද භාවිතා කරන්නේ? ස්ථානීය අගය. මෙන්න මේ හැම ඉලක්කමකටම හම්බෙනවා ස්ථානීය අගය කියලා එකක්. ස්ථානීය අගය කියලා එකක්. මෙයාගේ ස්ථානීය අගය 2.0. මෙයාගේ ස්ථානීය අගය 2.1. මෙයාගේ ස්ථානීය අගය 2.2. මෙයාගේ ස්ථානීය අගය 2.3. මෙයාගේ ස්ථානීය අගය 2.4. මෙයාගේ 2.5. 0 1 2 3 4 5 කියලා යනවා. ඇයි මේ 2 බලයක් උනේ හැම එකක්ම? ඔයාලට තේරෙන්න ඕනේ. එයා 2 පාදයේ සංඛ්‍යාවක්නේ. ද්විමය සංඛ්‍යාවක්නේ. ඒ නිසයි එයාගේ ස්ථානීය අගයන් 2 බලයන් උනේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ ගාන 8 පාදයේ එකක්. අෂ්ටමය එකක්. එහෙනම් මේකේ ස්ථානීය අගයන් කීය බලයන් වෙයිද? 8 බලයන් වෙනවා. එහා පැත්තේ ඇති 16 පාදයේ සංඛ්‍යාවක්. එහෙනම් එතන ස්ථානීය අගයන් මොනවද? 16 බලයන් වෙනවා. පැහැදිලි. ඕනෑම අගයක බිඳුවෙනි බලය 1යි. ඒක එන්නේ කොහොමද කියලා මට මෙතනට කියන්න බෑ. හරි? 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. දෙකේ පස්වෙනි බලය 32යි. හරි? දැන් මොකද කරන්නේ? දැන් චුට්ටක් මෙන්න මේ දේ බලන්න. මේ බලන්න. එන ලස්සනයි. මේක හදන්න මෙහෙම. මේ බලන්න. මෙතන සීන් එක තමයි මෙතනදී මේ බලන්න. මෙතන තියෙනවා එකේ ඉලක්කමක්. මේ එකේ ඉලක්කමක් තියෙනවා. එයාට අදාළ ස්ථානීය අගය 1යි. ඒ නිසා එයාගේ වටිනාකම අපි කියනවා 1යි කියලා. මෙතන තියෙනවා බිඳුවේ ඉලක්කමක්. එයාට අදාළ ස්ථානීය අගය 2යි. බිඳුව අරක් 2 බිඳුවයි. මෙතන තියෙනවා එකේ ඉලක්කමක්. එයාට අදාළ ස්ථානීය අගය 4යි. ඒ නිසා වටිනාකම 4යි. ඒ කියන්නේ මේ ඉලක්කම මේකෙන් ගුණ වුණාම එන උත්තරේ. මෙතන තියෙනවා එකේ ඉලක්කමක්. එයාට අදාළ ස්ථානීය අගය 8යි. එක්වරක් 8 8යිනේ. මෙතන තියෙනවා බිඳුවේ ඉලක්කමක්. එයාට අදාළ ස්ථානීය අගය 16යි. බිඳුවරක් 16 බිඳුවයි. මෙතන තියෙනවා එකේ ඉලක්කමක්. එයාට අදාළ ස්ථානීය අගය කීයයිද? 32යි. ඒ නිසා වටිනාකම 32යි. හරි? මේකේ මාර ලස්සන මීනින් එකක් තියෙනවා. මේකේ තේරුම තමයි ළමයි මෙතන අපිට එකේ ඉලක්කමක් පෙනුනට එයාගේ වටිනාකම කීයයි කියන එකද? 32යි කියන එක. මෙන්න මේ ටිකම අපි එකතු කරමු. ඇයි? මේ හැමෝගෙම වටිනාකම් ටිකනේ මේ තියෙන්නේ. නේ? අපි එකතු කරමු. 32යි 8යි 40යි. 40යි 4යි 44යි 1යි 45යි. එහෙනම් මා පුතා මේ තියෙන්නේ කීයද? මේ තියෙන්නේ 45 10 පාදයට. හරි? ලස්සනයි ඒක. අපි යමු ඊළඟට. බලන්න 8 පාදයෙන් තියනවා හරවන්න තියෙන්නේ 10 පාදයට. දැන් අපේ වාක්‍ය මතක් කරලා බලන්න. 8 පාදය කියන්නේ නොදන්නා එකක්. 10 පාදය කියන්නේ දන්නා එකක්. එහෙනම් මේ තියෙන්නේ මොකක් මොකට හරවන්නද? නොදන්න එකක් දන්න එකකට හරවන්න. අපි චුට්ටක් අමතකයි නම් වාක්‍යයට යමු. බලන්න. නොදන්නා එකක් නේ. නොදන්නා සංඛ්‍යා පද්ධතියෙන් දන්නා සංඛ්‍යා පද්ධතියට හරවන්න භාවිතා කරන්නේ ස්ථානීය අගය. ස්ථානීය අගය. එහෙනම් මේ බලන්න. 1යි 3යි 5යි. දැන් මොනවද මෙයාලගේ ස්ථානීය අගයන් වෙන්නේ? මොනවද ස්ථානීය අගයන් වෙන්නේ? 8.0 8.1 8.2. ඇයි එහෙම උනේ? කලින් අපි 2.0 කියලානේ දැම්මේ. එතන 2.0 දැම්මේ අපිට ලැබුණු සංඛ්‍යාව ද්විමය නිසා. මෙතන 8 බලයන් දාන්නේ ලැබුණු සංඛ්‍යාව 8 පාදය නිසා. අෂ්ටමය නිසා. බලන්න කොච්චර සරලද කියලා. අවධානයෙන් හිටියොත් තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් ඔයාගේ වෙන අවුලක් තියෙන්නේ. හරි. 8.0 ඕනෑම අගයක බිඳුවෙනි බලය 1යි මා පුතා. 8 1 8යි.
8 2 කියන්නේ 16යිද? නෑ. 8 2 කියන්නේ 8 ඉලක්කම් දෙකක් ගුණ වෙනවා කියන එක. 8 වරක් 8 කීයයි? 64යි. 64යි. ලස්සනයි. දැන් හිතන්න කලින් වගේම මේ බලන්න මේක ලස්සනයි. මෙතන තියෙනවා 5 ඉලක්කමක්. හැබැයි එයාගේ ස්ථානියගේ කීයයිද? 1යි. 5 වරක් 1 5යි. මෙතන තියෙනවා 3 ඉලක්කමක්. ස්ථානියගේ කීයයිද? 8යි. 3 වරක් 8 24යි. ඊ මොකද්ද ඒ උනේ ලස්සන දෙයක් නේ. මෙතන 5 ඉලක්කමක් පේනවා වගේම එයාගේ වටිනාකම 5යි. මෙතන 3 ඉලක්කමක් පෙනුනට එයාගේ වටිනාකම 24යි. ඒක මාරයි. ඒක ලස්සනයි. ඊළඟ තියෙන්නේ 1 ඉලක්කමක්. එයාගේ ස්ථානීයගේ කීයයිද? 64යි. එහෙනම් වටිනාකම 64යි. ඒ මාරයි නේක. මාරයි තමයි මේ. 1 ඉලක්කමක් පෙනුනාට වටිනාකම කීයයිද? 64යි. ඔයාලට ඒක අවුල් වගේද? මෙන්න මේක චුට්ටක් හිතන්නකෝ ඔයා. ඔයා නොහිතා කියන දෙයක් තියෙනවා. හිතන්න ඔයාගේ ICT පේපර් එකට ලකුණු 98යි කියලා. මෙන්න ලකුණු ප්‍රමාණය. ඔයා මේක කියවන්නේ කොහොමද? 98යි කියලා නේද කියන්නේ? 98යි. ඒ කියන්නේ මේ 9 වෙනුවෙන් ඔයා කීයක් කියනවද? 90ක් කියනවා. 98යි. 98යි. ඒ කියන්නේ මේ 9 ඉලක්කමක් පෙනුනට එතන වටිනාකම කීයක් තියෙනවද? 90ක් තියෙනවා. පැහැදිලිද? ඒ වෙන්නේ මෙයා 10 පාදේ හින්දා. දැන් අපිට ලැබිලා තියෙන 8 පාදයේ සංඛ්‍යානේ. ඒ නිසා මෙතන 1 ඉලක්කමක් පෙනුනට වටිනාකම කීයක් තියෙනවද? 64ක් තියෙනවා. ඒවා මරු ඒවා සිරා ඒවා මරු. අපිට ඕක ගැන ඔය ටික කතා කරන්න පුළුවන්. දැන් ටයිම් එකක් නැහැ. ඊළඟ බලන්න මෙන්න මේක. එහෙනම් තුන් දෙනාම අපි එකතු කරමු. 4යි 4යි 8යි. 8යි 5යි කීයයිද? 13යි. එකක් ඉතිරි. 6යි 2යි 8යි. 1යි 9යි. 93යි. එහෙනම් උත්තරේ 93යි 10 පාදයට. ඒක මරු. ඊළඟ අපි යන් එහා පැත්තට. දැන් කලින් වගේම හිතන්න. දැන් අපිට ලැබෙන්නේ මොන සංඛ්‍යා පද්ධතියෙන්ද? 16 පාදයේ සංඛ්‍යා පද්ධතියෙන්. ඒ කියන්නේ හෙක්සාඩෙසිමල් වලින්. දන්න එකක්ද නොදන්න එකක්ද? නොදන්න එකක්. හරවන්න තියෙන්නේ 10ට දන්න එකක්. එහෙනම් මොකද්ද වාක්‍ය? නොදන්න එකකින් දන්න එකකට හරවනවා. නොදන්න එකකින් දන්න එකකට හරවන්න මොකද්ද භාවිතා කරන ක්‍රමය? දැන් දෙපාරක්ම බැලුවා. මොකද්ද ක්‍රමය? ස්ථානීය අගය. අවදානෙන් හිටියොත් තේරෙනවද? අවදානෙන් හිටියොත් තේරෙනවා. එහෙනම් අපි දාගමු මෙයාගේ ස්ථානීය අගයන් ටික. දැන් හිතන්න සංඛ්‍යාව 2 පාදයේ නම් මම මොනවද දාපු ස්ථානීය අගයන්? 2.0 2.1 2.2. සංඛ්‍යාව 8 පාදයේ නම් මොනවද දාපු ස්ථානීය අගයන්? 8.0 8.1 8.2. එහෙනම් ඔයාට තේරෙනවා මෙතන මොනවද ස්ථානීය අගයන්? 16 බිංදුව 16 1 16 2. ඕනෑම අගයක බිංදුවෙනි බලය කීයයිද? 1යි 1යි. 16 පළවෙනි බලය 16යි. 16 දෙවෙනි බලය 16 වරක් 16 ගුණ කරලා බලන්න 256ක් එනවා. හරිද? දැන් කලින් වගේමයිනේ සිද්ධිය. කලින් එක වගේමයි. මට මෙතන ඉඩ මදි වෙයි ඊතල ගහන්න. ඒ නිසාම මම ඊතල නොගහ ඉන්නම්. මේ බලන්නකෝ. මේකෙදි මොකද වෙලා තියෙන්නේ? මෙතන තියෙනවා 1 ඉලක්කමක්. චූටි ඊතලයක් ගහන්නම් ඕන්න. 1 ඉලක්කමක් තියෙනවා. ස්ථානියගේ 1යි කියන්නේ වටිනාකම 1යි. මෙතන තියෙනවා A අකුරක්. A අකුරක් දැන් පොඩ්ඩක් මතක් කරන්න. A අකුර දැම්මේ මොකේටද අපි? 10 ඉලක්කමටනේ. 10 ඉලක්කමට දැම්මේ. එහෙනම් ස්ථානියගේ 16යි. කීයද 16 වරක් 10? 160යි. මෙතන තියෙනවා 2 ඉලක්කමක්. ස්ථානියගේ 256යි.
කීයද උත්තරේ? 512ක් එනවා. එකතු කරමු. මෙතන 3යි, මෙතන 7යි, මෙතන 6යි. උත්තරේ කීයයි? 673යි. 673යි. ඕන්නම් පාදේ දාන්න 10 කියලා. නොදැම්මත් අවුලක් නැහැ. 10 පාදෙදි පාදේ අත්‍යවශ්‍ය නැහැ. හරි. මේ බලන්න. 3ම දිහා එකපාර බලන්න. 3ම දිහා එකපාර බලන්න. මේ 3ේම අපිට ලැබුණේ දශමය නොවන සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක්. 3ේම තිබ්බේ ඒක දශමය බවට පරිවර්තනය කරන්න. එහෙනම් මේ 3ේම අපිට ලැබුණේ නොදන්නා සංඛ්‍යා පද්ධතියකින් දන්නා සංඛ්‍යා පද්ධතියක් වෙත පරිවර්තනය කරන්න. 3ේදී මොකද්ද භාවිතා කරපු ක්‍රමය? ස්ථානීය අගය. හරි? පැහැදිලි. එන්න අවසාන වර්ගයට. හරි. මේ බලන්න දැන් අපිට තියෙනවා චුට්ටක් විතර වෙනස් එකක්. අපිට දීලා තියෙන්නේ ද්විමය නේ. අපිට දීලා තියෙන්නේ ද්විමය සංඛ්‍යාවක්. මේ බලන්න. ද්විමය සංඛ්‍යාවක්. අපිට කියලා තියෙන්නේ මේක අෂ්ටමය කරන්න කියලා. දැන් අපේ වාක්‍යයේ හැටියට ද්විමය කියන්නේ දන්නද නොදන්නද? නොදන්න. අෂ්ටමය කියන්නේත් නොදන්න. අපි දන්නේ එකට තියෙන ඩෙසිමල් විතරනේ. එහෙනම් මේ මොකක්ද? නොදන්න එකක් තවත් නොදන්න එකකට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. නොදන්න එකක් නොදන්න එකට හරවන්න. අපි චුට්ටක් ගිහිල්ලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි උඩ වාක්‍යයක් වගේ එකක් ලියාගත්තනේ. බලමු මේ. නොදන්න එකක් නොදන්න එකකට හරවන්න අපි කාණ්ඩ කරනවලු. කාණ්ඩ කරනවලු. මොකක්ද කාණ්ඩ කරනවා කියන්නේ? බලමු ඒක දිහා චුට්ටක්. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි මේ. ගන්න මේ ද්විම ඉලක්කම. මේ ද්විම ඉලක්කම මම චුට්ටක් ඉඩ අරගෙන ලියා ගන්නවා. 1.1.1.1.0 තියෙන්නේ ද්විමය නේ දෙකේ පාදයෙන්. මට සිද්ධ වෙනවා මේක මොකකට හරවන්නද? 8 පාදයට හරවන්න. මොකද්ද භාවිතා කරනවා කිව්ව ක්‍රමය? කාණ්ඩ කිරීම. ඔයා කරන්නේ මෙහෙමයි. දකුණු පැත්තේ ඉඳන් ඔයා මෙන්න මේ සංඛ්‍යා ටික 3න් 3ට ගෲප් කරන්න. කාණ්ඩ කරන්න. 3න් 3ට කාණ්ඩ කරනවා. කොහේ ඉඳන්ද? දකුණු පැත්තේ ඉඳන් දකුණු පැත්තේ ඉඳන්. 3න් 3ට කාණ්ඩ කරන් එද්දී මෙතන ඉලක්කම් 3ක් නැහැ. එහෙනම් ඔයා බිංදුවක් දාගන්න. ඉලක්කමක වම් පැත්තට බිංදුවක් ආවා කියලා අගේ වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ නිසා බිංදුවක් දාගන්න. දැන් එනම් වැඩේ හරි. අපි මේ සංඛ්‍යාවක් කඩාගෙන තියෙනවා කීයෙන් කීයටද? 3න් 3ට. ඔන්න ඕකට තමයි කාණ්ඩ කරනවා කියන්නේ. හරි. දැන් ඔයා හිතන්න මේ කෑල්ල ද්විමයනේ. මේක ලියන්න ඕනේ ඔයා දශමය විදියට. ඒ කියන්නේ මෙයා දෙකේ බිංදුව, මෙයා දෙකේ 1, මෙයා දෙකේ 2. මම මෙතන එක නොලියා ඉන්නම්. හරි? මෙතන එක නොලියා ඉන්නම්. ඕනෑමගේ එක බිංදුවනි බලය කීයයිද? 1යි. 2යි 4යි. අන්න මේකෙත් ඒකම දාගන්න. 1යි 2යි 4යි. 1යි 2යි 4යි. දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 කියලා දාන්න ඕනේ නැහැ නේ. ඔක හිතින් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ බලන්න. මේ තියෙන්නේ කීයද? මතකද මේක හොයපු හැටි? ಗುಣ කරලා එකතු කරලානේ ගත්තේ. ಗುಣ කරන්න ඕනෙත් නැහැ. ඇයි ඒ? එකෙන්නේ ಗುಣ වෙන්නේ ಗುಣ වෙනවා නම් එතකොට ඒ යගේමනේ. එහෙනම් මේ බලන්න 4 අනිත් දෙක බිංදු. උත්තරේ 4යි. 4 2 1 එකතු කරන්න බලන්න 7යි. මෙතන 2යි. 2යි 7යි 4යි 8 පාදයට. හරි? ඒක ලස්සනයි. එහෙනම් දෙකේ පාදෙන් 8 පාදයට හරවනවා කියන්නේ නොදන්න එකක් තවත් නොදන්න එකට. මොකද අපි කරන්නේ? කාණ්ඩ කරනවා. කීයෙන් කීයටද? 3න් 3ට. 3න් 3ට කාණ්ඩ කරන්න හේතුව මොකද්ද? ඒක මට මේ වෙලේ කියන්න අමාරුයි. නිකමට කිව්වොත් එහෙම නිකන් කියන්නම්. බිට් 3කින් පුළුවන් අෂ්ටමය ඕනෑම සංඛ්‍යාවක් පෙන්වන්න. ඕක තමයි හේතුව. හරි? තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්න එපා. අපි ඊළඟට. ඊළඟේ තියෙනවා අපිට ඒ වගේම සංඛ්‍යාවක් දීලා ෂඩ් දශමය කරන්න කියලා. එහෙනම් වාක්‍යයක් විදිහට කියන්න බලන්න. ද්විමය කියන්නේ නොදන්න. ෂඩ් දශමය කියන්නේ නොදන්න. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? නොදන්න එකක් තවත් නොදන්න එකට. මේ බලන්න. නොදන්න එකක් හරවන්න කියනවා තවත් නොදන්නා සංඛ්‍යා පද්ධතියකට. මොකද්ද අපි භාවිතා කරනවා කිව්ව ක්‍රමය?
කාණ්ඩ කිරීමනේ. කාණ්ඩ කිරීම තමයි භාවිතා කරන්නේ. දකුණේ ඉඳන් කාණ්ඩ කරනවා කීයෙන් කීයටද? 3න් 3ට නෙවෙයි. ඉතින් කලින් 3න් 3ට කාණ්ඩ කරේ. ඔව්. 3න් 3ට කාණ්ඩ කරේ ඒක අෂ්ටමය නිසා. මෙතන ෂඩ්දශමය නිසා අපි කාණ්ඩ කරන්නේ මා පුතා 4න් 4ට 4න් 4ටයි කාණ්ඩ කරන්නේ. මල්ල කෙලියයි මෙතන 4ක් නෑ. මොකද කරන්නේ අපි? 4ක් කරන්න බින්දු දාලා. කලින් වගේමයි. කලින් සිද්ධියමයි. දාන ස්ථානිය ගියන් 1 2 4 8 1 2 4 8. ඉතින් කලින් දැම්ම 1 2 4 විතරනේ. ඉතින් කලින් එකේ 3න් 3ට කාණ්ඩ කරේ. 1 2 4 8 1 ඕනේ 4 ඕනේ 8 ඕනේ 12යි 1යි 13යි 2 ඕනේ 8 ඕනේ 8යි 2යි 10යි 1 ඕනේ 1යි උත්තරේ මොකද්ද 1යි 10යි 13යි නෙවෙයි උත්තරේ ඇයි 1යි 10 වෙනුවට ලියන්නේ අපි a නේ 13 වෙනුවට මොකක්ද ලියන්නේ 10 11 12 13 A B C D අන්න D තමයි ලියන්නේ 16 පාදේ. පැහැදිලි? එහෙනම් සරලයි කතාව. නොදන්න එකක් නොදන්න එකට හරවන්න අපි කාණ්ඩ කරනවා. අපි හරවන්නේ 8 පාදයට නම් කාණ්ඩ කරන්නේ 3න් 3ට. හරවන්නේ 16 පාදයට නම් කාණ්ඩ කරන්නේ 4න් 4ට. හරි? එන්න ඊළඟට බලන්න ඉක්මනට ඉවරන හැටි. දැන් ඔයාලා තියරි පන්තියක ඔය ඉගෙන ගන්න කාලේ හිම මේවා මාස ගණන් ඉගෙන ගන්න ඕනේ. නේද? දැන් බලන්න ඔයාලට දන්න දේවල් එක්ක ඉක්මනට වැඩේ කොට දාන්න පුළුවන්. හරි මේක බලන්න. මෙතනත් තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ හිතන්න නොදන්න එකක් නොදන්න එකට හරවන්න තියෙන්නේ. ඇයි? 8 කියන්නේත් නොදන්න. 2 කියන්නේත් නොදන්න. එහෙනම් මේ තියෙන්නේ නොදන්න එකක් තවත් නොදන්න එකකට පරිවර්තනය කරන්න. මොකක්ද ක්‍රමය? කාණ්ඩ කිරීම. කාණ්ඩ කිරීම. 3යි 5යි 2යි. දැන් මේකේ කාණ්ඩ කරන්න යයි මොනවද? නෑ. ඔයා හිතන්න ඕනේ මෙහෙම. මෙතන කාණ්ඩ කිරීමක් නෙවෙයි ඔයා කරන්න ඕනේ. දෙකේ පාදයෙන් දීලා 8ට හරවන්න තිබ්බනම් ඔයා මොකද කරන්න කියලා හිතන්නකෝ. දෙකෙන් දීලා 8ට හරවන්න තිබ්බනම් මොකද්ද කරන්නේ? කලින් කරේ ඒක. 3න් 3ට කාණ්ඩ කරන එක නේද කරන්නේ. එහෙනම් මේ තියෙන්නේ 3න් 3ට කාණ්ඩ වෙච්ච උත්තරයක්නේ. අයත් හිතන්න. මේකේ රිවර්ස් එක තිබ්බනම් ඒ කියන්නේ දෙකේ පාදයෙන් දීලා 8 පාදයට හරවන්න තිබ්බනම් ඔයා කරන්නේ කාණ්ඩ කිරීමනේ. එහෙනම් මේ තියෙන්නේ එහෙම වෙච්ච එකක්නේ. මේ තියෙන්නේ කාණ්ඩ වෙච්ච උත්තරයක්. ඔයාට තේරෙන්න ඕනේ මේ හැම ඉලක්කමක්ම අපි හැදුවේ කොහොමද? ද්විමය ඉලක්කම් 3 කාණ්ඩ කරනවා. ඒ කියන්නේ බුද්ධිමත් ළමයාට පේනවා මෙන්න මේ හැම හැම අෂ්ටමය ඉලක්කමක් ඇතුළෙම ද්විමය ඉලක්කම් 3ක් තියෙනවා. ස්ථානීය ගැන ටික මොනවද? 1 2 4 කියලානේ අපි දැම්මේ. 1 2 4 කියලානේ අපි දැම්මේ. 1 2 4 කියලානේ අපි දැම්මේ. නේ? 2 හදන්න ඕනේ 2 විතරයි නේ. එහෙනම් මේක ඕනේ. මේවා එපා. හරි? 5 හදන්න ඕනේ 4කුයි 1කුයි නේ. එහෙනම් මෙයා ඕනේ මෙයා එපා. 3 හදන්න ඕනේ 2කුයි 1කුයි නේ. එහෙනම් මෙයා ඕනේ මෙයා එපා. හරි? දැන් උත්තර එනවා 0යි 1යි 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 0යි 1යි 0යි 1යි 0. මෙතන මම මේ කරේ 8 පාදයෙන් තියෙන දෙකේ ඉලක්කම ද්විමය විදිහට ලිව් එක. 8 පාදයේ ඉලක්කමක් ඇතුලේ ද්විමය ඉලක්කම් 3ක් අපි හැංගුවානේ. ඒක එළියට ගත් එකයි කරේ. හරි? ඔයාට ඕන නම් අපි අර කලින් කතා කරපු විදිහට බෙදලත් මේක ගන්න පුළුවන්. හරි? මේක රිවිෂන් එකක් නිසා මම එච්චර දෙයක් කියන්නේ නැහැ මෙතනදී. අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් හරි දාන්න නැත්තම් අහන්න පුළුවන්. අපි ඊළඟට බලන්න ඒකේ තියෙන්නේ 16 පාදයෙන් තියෙන සංඛ්‍යාවක්. කලින් වගේම හිතන්න 16 පාදයේ සංඛ්‍යාව අපි හදාගත්තේ කොහොමද? අපිට ද්විමය එකක් දුන්නොත් අපි 16ට හැරෙව්වේ කොහොමද? බිට් 4 කාණ්ඩ කරලානේ. එක බින්දු ඉලක්කම් 4 කාණ්ඩ කරලානේ අපි හදාගත්තේ. එහෙනම් මේ තියෙන්නේ
එහෙම 4 4 කාණ්ඩ වෙලා හැදුණු උත්තර. ඒ කියන්නේ මේක ASCII බිට් 4ක් තියෙනවා. මේක ASCII බිට් 4ක් හැංගිලා තියෙනවා. මේක ASCII බිට් 4ක් හැංගිලා තියෙනවා. කොහොමද ස්ථානිකයන් දැම්මේ? 1 2 4 8 1 2 4 8 1 2 4 8 C කියන්නේ මොකක්ද? A B C 10 11 12 නේ. 12 හදාගන්න මට 8කුත් ඕනේ 4කුත් ඕනේ. 8යි 4යි 12යි නේ. අනිත් ඒවා එපා. E කියන්නේ 14 නේ. 14 හදාගන්න මට 8ක් ඕනේ 4ක් ඕනේ 2ක් ඕනේ. 8යි 2යි 10යි 4යි 14යි. 4 හදාගන්න මට 0යි 1යි 0යි 0යි මේ 4ක් විතරනේ ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් මේක මෙහෙම 0යි 100යි 111යි 0යි 11යි 02. මේක ඇත්තට මේ 100යි 11යි කියලා කියන්න බෑ. ඒක වැරදි. මම මේ ලේසියට කිව්වේ. හරි? පැහැදිලි. එහෙනම් මේ දෙකෙන් පොඩි එක පැටර්න් එකක් තියෙනවා. දෙකේ පාදයෙන් දීලා අටේ පාදයට හරවන්න තිබ්බොත් ඔයා 3න් 3ට කාණ්ඩ කරනවා. දෙකේ පාදයෙන් දීලා 16 පාදයට හරවන්න තිබ්බොත් ඔයා 4න් 4ට කාණ්ඩ කරනවා. අටේ පාදයෙන් දීලා දෙකේ පාදයට හරවන්න තිබ්බොත් ඔයා මොකද කරන්නේ? අර හංගපු බිට්ස් 3 එළියට ගන්නවා. 16 පාදයෙන් දීලා දෙකේ පාදයට හරවන්න තිබ්බොත් මොකද කරන්නේ? අර හංගපු බිට්ස් 4 එළියට ගන්නවා. හරි? එහෙනම් 8 පාදය කියන්නේ බිට්ස් 3ක්, 16 පාදය කියන්නේ බිට්ස් 4ක්. පැහැදිලි. අපි යන් අවසාන දෙකට. දැන් ඔයාලා දන්නේ නැති උනාට 10ක්ම ඉවරයි 10ක්ම ඉවරයි. මේ 11 12 අවසාන දෙක තියෙන්නේ. අවසාන දෙක තියෙන්නේ. හරි. මේ බලන්න. ඒකේ අපිට තියෙනවා 8න් 16ට හරවන්න. 8 කියන්නේත් නොදන්න, 16 කියන්නේත් නොදන්න. මේකත් බලන්න ඊගම. 16න් 8ට හරවන්න. 16 කියන්නේත් නොදන්න, 8 කියන්නේත් නොදන්න. එහෙනම් මේ ගණන් දෙකම මොනවද? නොදන්න එකකින් තවත් නොදන්න එකකට හරවන්නයි තියෙන්නේ. මොකද්ද ක්‍රමය? කාණ්ඩ කිරීම. හරි. එහෙනම් ගන්න බලන්න. 4 7 2 16ට හරවන්න තියෙන්නේ. ළමයි එකපාරම කිව්වොත් එහෙම මේකට ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ 8න් 16ට හරවන්නවත් 16න් 8ට හරවන්නවත් ඍජු ක්‍රමයක් නැහැ අපිට. එතකොට මොකද අපි කරන්නේ? අපිට පුළුවන් පොඩි අතරමැදියෙක් දාගන්න. දැන් අපිට 8න් 16ට හරවන්නනේ බැරි. නමුත් අපි ලේසියෙන්ම 8 පාදය දෙකේ පාදයට හැරෙව්වානේ. ලේසියෙන්ම දෙකේ පාදය 16 පාදයට හැරෙව්වා. ඒ නිසා 8න් 16ට හරවන්න තියෙනවා නම් මොකද අපි කරන්නේ? 8 පාදයේ ඉලක්කම දෙකේ පාදයට දාගෙන දෙකේ පාදයෙන් ආයේ 16ට හරවමු. මේ බලන්න. මේ තියෙන්නේ 8 පාදයෙන් නම් අපි දන්නවා මේ හැම ඉලක්කමක් ඇතුළෙම ද්විම ඉලක්කම් 3ක් හැංගිලා තියෙනවා. ස්ථානිකයන් ටික දාගමු. 1 2 4 1 2 4 1 2 4. තියෙන්නේ 8 පාදයෙන් නම් නේ තියෙන්නේ 8 පාදයෙන් නම් බිට්ස් 3ක් තියෙනවා ඒක ASCII. 2 ඕනේ එපා එපා. 4 හදන්න 3 ඕනේ නේ. 4 හදන්න මෙයා ඇති. මෙන්න මම පරිවර්තනය කරා මොකේටද? ද්විමය වලට. දැන් මේකද මගේ අවසාන උත්තරේ? නෑ. මට ඕනේ උනේ 8 පාදයේ 16ට හරවන්න. මම දැනට මොකද්ද කරේ? 8 පාදයෙන් තිබ්බ සංඛ්‍යාව මම දැනට తాවකාලිකව හරවගෙන තියනවා මොකේටද? දෙකේ පාදයටනේ. ඒ වැඩේ හරි. දැන් මට තියෙන්නේ මේ කෑල්ල. 2න් 16ට හරවමු. මතක් කරලා බලන්න ක්‍රමය මොකක්ද? දෙකේ පාදයේ සංඛ්‍යාවක් 16ට හරවද්දිත් අපි කාණ්ඩ කරනවා. හැබැයි 16 පාදයේදී බිට් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ නිසා මම මේක කඩනවා 4න් 4ට මේ. 4න් 4ට කැඩුවා. මදිනේ දාගමු. දැන් බලන්න 1 2 4 8 1 2 4 8 1 2 4 8 8ක් ඕනේ 2ක් ඕනේ 8යි 2යි කියන්නේ 10යි 2ක් ඕනේ 1ක් ඕනේ කියන්නේ 3යි 1ක් ඕනේ කියන්නේ 1යි 1යි 3යි A 10 කියන්නේ A නිසා 16 පාදේ. හරි. එහෙනම් 8න් 16ට හරවන්න තිබ්බොත් අපි
8න් 2ට හරවලා ඒක තමයි 16ට හරවන්නේ. හරි. ලේසි. එන්න අවසාන එකට. ඒක අපිට තියෙනවා 16න් 8ට හරවන්න. ඒත් අර ප්‍රශ්නෙම තියෙනවා ළමයි. 16න් 8ට හරවන්න ඍජු ක්‍රමයක් නැහැ. අපි 16න් 2ට හරවලා 2න් 8ට හරවමු. F 2යි C 16 පාදයේ ඉලක්කමක් ඇතුලේ ද්විමය ඉලක්කම් කීයක් හැංගිලා තියෙනවද? 4ක් හැංගිලා තියෙනවා. අවධානයෙන් හිටියොත් මතක තියෙන්න ඕනේ 1 2 4 8 1 2 4 8 1 2 4 8 C කියන්නේ ABC 10 11 12 8යි 4යි 12යි මේවා එපා. ඊට පස්සේ 2 කියන්නේ ඉතින් 2 නේ ඉතින් ආයි මැජික් එක 2. F කියන්නේ 15. ඔන්න බඩු. එහෙනම් මෙන්න මෙහෙම ද්විමය ඉලක්කමක් මට එනවා. මෙන්න මෙහෙම ද්විමය ඉලක්කමක් මට එනවා. මගේ අරමුණ උනේ ද්විමය සංඛ්‍යාවක් ලබා ගන්න එක නෙවෙයි. මට ඕනි උනේ මොකක් ගන්නද? අෂ්ටමය ගන්න. එහෙනම් මං දැන් මේ ද්විමය සංඛ්‍යාව අෂ්ටමය කරනවා. අෂ්ටමය සංඛ්‍යාවක් ඇතුලේ අපිට ද්විමය ඉලක්කම් කීයක් හංගන්න පුළුවන්ද? 3ක් හංගන්න පුළුවන්. කඩමු 3න් 3ට 3යි. අන්න බලන්නකො ලස්සනට ආව 3ක්. එහෙම එන්නත් පුළුවන් ඈ. ආවේ නැත්නම් දාගන්නවා. 1 2 4 4 විතරනේ තියෙන්නේ. එහෙනම් 4යි. 1 2 4 අපි සාමාන්‍යයෙන් ಗುಣ කරලා එකතු කරලායි ගන්නෙ. අපි කලින් කරා. මං කියන්නේ ಗುಣ කරන්න ඕනේ නෑනේ. එකෙන්නේ ಗುಣ වෙන්නේ. මේක බිංදුවෙන්නේ ಗುಣ වෙන්නේ. එමාගේමනේ එතකොටනේ. එකෙන් ಗುಣ වුණොත් එමාගේමයි බිංදුවෙන් ಗುಣ වුණොත් වැඩක් නෑ බිංදුවයි. එහෙනම් 4යි 1යි කීයද? 5යි. 1 2 4 4 විතරයි තියෙන්නේ 4යි. 1 2 4 අප්පට සිරි 3ම තියෙනවා. කීයයිද? 7යි. උත්තරේ 7යි 4යි 5යි 4යි කීයටද? 8 පාදයනේ. 8 පාදේ. ඔන්නච්චරයි. හරිද? මෙන්න පරිවර්තන 12. එච්චරයි. අය මොකුත් නැහැ. එතකොට මේ පරිවර්තන 12ම ඔයාට අර වාක්‍ය තුනෙන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මම මේක රිවිෂන් එකක් නිසා ටිකක් වේගෙන් තමයි විස්තර කරගෙන ගියේ. හරිද? ඒත් මේ වීඩියෝ ටිකක් දිග ඇති. 12ක් තිබ්බනේ. අය පාරක් දෙපාරක් තුන් පාරක් වොන්නම් බලලා ඔලුවට දාගන්න සරලයි කතාව. ඔයා මේ සංඛ්‍යා පද්ධති 4 බෙදා ගන්නවා ආකාර දෙකකට. ඩෙසිමල් වලට කියනවා දන්න සංඛ්‍යා පද්ධතිය කියලා. අනික් තුනට කියනවා නොදන්නා සංඛ්‍යා පද්ධති කියලා. ඒ අනුව ඔයාට හම්බෙන ඕනෑම ගාණක් වාක්‍ය තුනකින් විස්තර කරන්න පුළුවන්. මොනවද? දන්න එකක් නොදන්න එකට, නොදන්න එකක් දන්න එකට, නොදන්න එකක් තවත් නොදන්නා එකට. මතක තියාගන්න මෙන්න මේ දේවල් ටික. මොකද්ද? දන්නා එකක් නොදන්නා එකට පරිවර්තනය කරන්න අපි නොදන්නා එකෙන් බෙදනවා. නොදන්නා එකක් දන්න එකකට පරිවර්තනය කරන්න අපි ස්ථානීය අගය භාවිතා කරනවා. නොදන්නා එකක් තවත් නොදන්නා එකකට පරිවර්තනය කරන්න අපි මොකක් කරනවද? කාණ්ඩ කිරීමක් කරනවා. එතනදී වැදගත් සාධකයක් තියෙනවා. අෂ්ටමය සංඛ්‍යාවක බයිනරි ඉලක්කම් 3ක් හංගන්න පුළුවන්. අෂ්ටමය සංඛ්‍යාවක් ඇතුලේ බයිනරි ඉලක්කම් 3ක් හැංගෙනවා. ෂඩ්දශමය සංඛ්‍යාවක් ඇතුලේ බයිනරි ඉලක්කම් 4ක් හංගන්න පුළුවන්. ෂඩ්දශමය සංඛ්‍යාවක බයිනරි ඉලක්කම් 4ක් හංගන්න පුළුවන්. හරි? ඔච්චරයි. ඔය ටික මතකයි නම් විභාගෙට එන ඕනෑම ගාණක් හදන්න පුළුවන්. හරි? ඔන්න තුන මෙතනදී අපි මේ පාඩමේ ප්‍රධානම කොටසක් වෙන සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කවර් කරා. මේවට තව ක්‍රම තියෙනවා. ඒකට මාර ලේසි ක්‍රම තියෙනවා. හරිද? මම ඉස්සරහට ටයිම් එකක් හම්බුනොත් දාන්නම්. ඔය ද්විමය එකක් දශමය කරන්න, දශමය එකක් ද්විමය කරන්න එහෙම මාර ලේසි ක්‍රම තියෙනවා. හරිද? ඒ ඔක්කොම කතා කරන්නේ නැහැ. ගොඩක් දෙනා භාවිතා කරන ක්‍රමය තමයි මම කතා කරේ. හේතුව මට ඕනේ උනේ අලුතෙන් උගන්වන්න නෙමෙයි. ඔයා ඉගෙන ගත්ත දේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න. හරි? මේ පාඩමේ තව චූටි කොටස් ටිකක් තියෙනවා. අපි ඒ ටික වෙන වීඩියෝ එකකින් කතා කරමු. හරි. එහෙනම් ජය වේවා.